රයිට් ආපහු අන්තිම සැරේට ඔයාලට මේ පෙන්නනවා. දැන් මම මෙතන අරත්තන ඉඳන් මෙතනට ආවා. ආපහු සැරයක් බලා ගන්න ලස්සන. මේක කොච්චර බලවත්ද කියන්නේ. වෙන කාමරා තන්න අතර තියෙන කාර් එක. රයිට්. එහෙනම් මගදී හම්බෙමු. මේ ඉස්සරහා තියෙන්නේ එස්පෙරෝ එන පුංචි ගම. guys දැන් අවිල ඉන්නවා අලුත් අනිත් තැනට. මෙතනට කියන්නේ මාස් කැනියන් කියලා. ඉතින් කලින් බලපු එක වගේමයි එකම වෙනස මේකේ පස්වල කලර් එක රතු පාටයි. ගොඩක් රතු පාට රුල. ඒ කියන්නේ තද දුඹුරු පාටක් තියෙන්නේ. ඉතින් අරක පළවෙනි එක නිකන් කහ දුඹුරු වගේ මේක රතු දුඹුරු වගේ. ඉතින් ෂුවර් නෑ යනවාද ගිහිල්ලා බලනවද නැද්ද කියලා. කොහොම වුණත් අපි මුලින්ම උඩින් බලමු. කියන්නේ ෆේරි ටේල් කැනියන් කියලා. ඔය මේක ගිවන් එකක් ඉන්නවද? ගේට්ටුවක් දාලා 50ක් කියලා දාලා දෙනවා. අද ඉබ්බත් දාලා ගිහින්. ඒක කොහොමද ගෙවන්නේ?
ගයිස් දැන් ඔන්න ආවම මෙතන වාහනේ නවත්තන තැනට. මෙතන කාපාක් එකක් තියෙනවා. මෙතන තියෙනවා ෆොටෝ ගන්න නම් මනම් කරන වැඩ වගේ. මේකේ තියෙනවා වෝක් 3ක් ප්‍රධාන. කාසල් එක කියන එකට තියෙනවා, කලර්ෆුල් හිල්ස් කියලා එකක් තියෙනවා, පැනෝරාමා කියන එකට තියෙනවා. ඉතින් බලමු පුළුවන් ඒවට යන්න. දෙක නම්බර් 2.5 kilometers නේ. රයිට් මුලින්ම මම හිතන්නේ 0.5 kilometers එකට ගියා නම් හරි. කාසල්. හිතන්නේ මගේ ඉස්සරහා දැන් තියෙන්නේ චයිනා වෝල් කියන එක. මං ගියපු තැන් වලින් මම හිතන්නේ මෙතනද කොහෙද වැඩිම සෙනගක් ඉන්නේ. මොකද මේක කියලා තිබ්බා මේක කිර්ගිස්තාන් වල තියෙන දැකුම් කළුම ස්ථාන වලින් එකක් කියලා. ඉතින් ඒක නිසා වෙන්න ඇති ගොඩක් කොට ඉන්න මිනිස්සු. මට හිතෙනවා මෙන්න මේක තමයි චයිනා වෝල් කියලා කියන්නේ. දැන් උඩ ගිහිල්ලා බලන්න වෙන. මොකද මේ කිසිම වෝකින් පාත් එකක් නම් කරලා නැහැ මේක කියලා. දැන් අර චයිනා වෝල් එකේ ඉතුරු කොන මම හිතන්නේ අර පැත්තට තමයි කනෙක්ට් වෙන්නේ. මේකේ වෝල් එක තින් වෙලා දැන් අතන මැද සිදුරක් හැදිලා. ඒක නිකන් වින්ඩෝ එකක් වගේ පේන්න දැන්. මේ මෙතන රවුමට හැදිලා තියෙන හැටි දේවල්. ඇත්තටම ලස්සනයි. පාඩු නෑ ලස්සනයි කියලා කිව්වට. දැන් ආවම තව තියෙනවා යන්න. මේ තියෙන චයිනා වෝල් කියන එකේ අනිත් පැත්ත. අර පැත්තෙන් මහා ලස්සනට ඇදලා තියෙනවා අර. තව මුදුනකට නැග්ගා. මම බලන් හිටියේ සන්සෙට් එක සෙට් වෙයි කියලා. උඩ තියෙන්නේ ලොකු ක්ලවුඩ් සෙට් එකක් ඇවිල්ලා වහගන්න තත්ත්වයක් තියෙන්නේ. මොකද මේකේ කලර් එක මාර ලස්සනට වෙනස් කරනවා කියලා කියනවා සන්සෙට් එක වෙලාවට. ඉතින් මම මේ කිර්ගිස්තානයේ තියෙන චීන මහා ප්‍රාකාරයේ තැනකට නැගලා මම පිටිපස්සේ තියෙන එක චයිනා වෝල් එක අරහෙට ඈතට යනවා එක. ඒකේ එක තැනක මම නැගලා වටේ බලාගෙන ඉන්නේ මේ සන්සෙට් එක එයි කියලා එන්න නැති පාටක් තියෙන්නේ. ඉතින් මෙතනටත් හරි ලස්සනට පේනවා guys. බාණ්ඩර අර පාට තියෙන ගල් සෙට් එක වෙනම තියෙනවා. රතු වෙනම එකක් තියෙනවා. සුදු පාට තියෙන එක වෙනම එකක් තියෙනවා. මාර ලස්සනයි ඒ කලර්ස්. අරකට තමයි කාසල් එක කියලා කියන්නේ. කාසල්, චයිනා වෝල්, කලර්ඩ් රොක්ස්. ඔන්න ඔය තුන තමයි ප්‍රධාන ඇට්‍රැක්ෂන් තුන මේ ෆේරි ටේල් කැනියන් එකේ. And all that runs through my flesh is a spirit of trouble. Under moonlit sky, I'm desperate to feel more alive, alive. Dreams that keep me wide awake. Call me up,
Hey guys, මම මේ ඔයාලා හම්බෙන්නේ පහුවෙනි දවසේ උදේ. ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒකයි උදේම පටන් ගත්තේ. ඊයේ මගේ ලයිෆ් එකේ පළවෙනි සැරේට මහා අමුතුම එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. දැන් සාමාන්‍යයෙන් අපි කොහේ හරි ගියපුවම අපි කරන්නේ නවාතැන් ගන්න මොටෙල් එකක් කරේ හොටෙල් රූම් එකක් කරේ එහෙම තැනක් බුක් කරනවානේ. ඉතින් මම ඊයේ උදේ ඩ්‍රයිව් කරලා කමර 10ට 11ට විතර මම හොටෙල් එකක් බුක් කරා. හොටෙල් රූම් එකක්. ඉතින් බුක් කරලා මේ ලස්සනට මේ හැවත් ඉන්නේ ඉසිකුල් විල. ඉතින් ඒක පේන තැන බුක් කරා. කළා කොහමද මම හවස 6ට විතර එනකොට මේ එකක්වත් ඔක්කොම කළු කරලා ලයිට් වහලා ගේට් ඔක්කොම ලොක් කරලා ඊට පස්සේ දැන් වාහනේ ඉන්නවා කියලා හිත හදාගෙන කොහොම හරි ඕන එකක් කියලා මම කෝල් කරා. ඒකේ තිබ්බ නම්බර එක. දැන් හොටෙල් එකේ මේක එක ලයිට් එකක් මුකුත් නැහැ. ඊට පස්සේ කෝල් කරා ආන්සර් කරෙත් නැහැ. ඊට පස්සේ මම කමන්නේ මම කොහේ හරි ළඟ කොහේ හරි විතර ගිහලා පාක් කරනවා කියලා යනකොට මට කෝල් එකක් ඇවිල්ලා ආවා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම කිව්වා හොටෙල් බුකින් කියලා කියනකොට කිව්වා message WhatsApp කියලා. ඊට පස්සේ මම කොහමරි මට තේරුණා මොකද්ද මේ කියන්නේ කියලා. මම WhatsApp එකේ message එකක් කරා. දැම්මා මෙහෙමයි මම හොටෙල් එකට ආවා. මම බුකින් එකක් දාලා හොටෙල් එක වහලා කවුරුත් නැහැ. මේ ඒකයි කතා කරේ කියලා. ඊට පස්සේ මට message එකක් එනවා. හරි විනාඩි 10ක් ඉන්න කවුරු හරි ඇවිල්ලා හොටෙල් එක හරි කියලා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවකින් විනාඩි 10 නෑ පැය භාගයක් විතර හිටියා. පොඩි කොල්ලෙක් ආවා. ඇවිල්ලා ගේට්ටුවෙන් ඇවිල්ලා හොටෙල් එක අර මට රූම් එක පෙන්නුවා. ඊට පස්සේ මම සල්ලි කෑෂ් වලින් දුන්නා. මෙන්න හොටෙල් එක කියලා ඌ ගියා යන්න. ඉතින් ඊයේ හොටෙල් රූම් එක නෙමෙයි මුළු හොටෙල් එකම රෙන්ට් කරා. මුළු හොටෙල් එකටම මුරකාරයෙක්වත් වැඩ කරන කෙනෙක්වත් කිසිම කෙනෙක් නෑ. මොන ස්ටාෆ් එකක්වත් නෑ. මේ මහා ලොකු හොටෙල් එකේ මං විතරයි මුළු හොටෙල් එකටම. නේද මං හිතන්නේ දැන් බ්‍රෙක්ෆාස්ට්. හෙලෝ. Hello. මං හිතන්නේ නේද දැන් Кушайте, come. come okay. ඉතින් මං හිතන්නේ ඔන්න දැන් එක්කෙනෙක් කෙනා මොකද මං බුකින් එක දැම්මේ බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක ඉන්ක්ලූඩඩ්. ඔන්න දැන් එක්කෙනෙක් කවුරු හරි දුවගෙන ආවා මම හිතන්නේ බ්‍රෙක්ෆාස්ට් එක දෙන්න. ඉතින් බලන්න මේ ලොකු මහා ලොකු හොටෙල් එක තට්ටු දෙක කාමර තියෙනවා 50ක් විතර. ඉතින් මං විතරයි මගේ හොටෙල් එක ඉවරයි. ඒක තියෙනවා රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තියෙන දේවල් හදාගෙන කාලා කොෆී එහෙම බීලා සොෆ්ට් ඩ්‍රින්ක්ස් බීලා අමුතුම ආදල්ලයක් ගත්තා තනියෙන්. දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තමයි යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට එන්න කියලා කිව්වා කෙනෙක් කිව්වේ නැවිලා මම දන්නේ නැහැ කොහොමද බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ කියලා. හරිම ලස්සන තැනක තියෙන්නේ. කෙලින්ම පාරෙන් එහා පැත්තේ තියෙන්නේ විල. වන්නකෝ එක කුයි තරම් ලොකුයිද හිතා ගන්න බෑ. පේන මාන කිසිම දෙයක් වෙන දෙයක් පේන්නේ නැහැ. තනිකරම මොහොත ඉස්සරහා ඉන්නවා වගේ වෙනම කිසිම වෙනසක් නැහැ. රැල්ල ගහන එක අඩුයි පොඩ්ඩක්. එච්චර තමයි. ඒක සෙරමනි හෝල් එකක් වගේ. මම අර එක ඔකේෂන් වලට හය කරන්නේ. බ්‍රෙක්ෆාස්ට් කිව්වට ආනුයි බටරුයි සලාමි ඇප්‍රිකොට් තියෙනවා. ඊට පස්සේ ටී තියෙනවා. ටී කප් මේකක් තියෙනවා. තව මොකක් හරි පොරේජ් එකක් වගේ එකක් නේ. මොකක්ද දන්නේ. ටිකක් සීනි ලුණු මොකුත් නැතුව සව් එකක් ගන්නවා වගේ ටිකක් අන්න ඒ වගේ. පිටර දෙකුත් ආවා. හරි
Smile, that's about all you gotta bring. So enjoy the ride, that's some pillows in the Chevy. Like a darling, low hitting heavy. රයිට් මං හිතනවා මේ මෙතන තම කාපාක් එක පේන විදිහට. ඒ කියන්නේ කිසිම දෙයක් ගයිස් මෙහෙ බෝඩ් දාලා මේවා කළා නෑ. දැන් මෙතනට ආවම මම Google එකේ offline maps download කරන් ආවේ. ඒ කරපුවාමත් දැන් offline maps download කරාට මට satellite image download කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා දැන් පෙන්වන්නේ නෑ. මට හිතන විදිහට මෙතන තමයි මෙතන කැම්ප් එකක් මට පේන විදිහට. දැන් ඒකේ කවුරුත් නෑ, මිනිස්සු මොකෙක්වත් නෑ, පැත්ත පළාතකවත්. මෙන්න මෙතන ඉන්නවා මං වගේම ආපු හොයාගෙන ආපු ටූරිස්ට්ලා දෙන්නෙක් මැලේසියාවලින් මං කතා කරා ඒකට. උනුත් හොයනවා. ඉතින් මට පේන විදිහට මෙතන උඩ වොටර්ෆෝල් එක තියෙන්නේ. මම මේ වතුර පාර ෆලෝ කරන් යන්නේ. මෙතන වාහනේ නැවැත්තුවා. නැවැත්තුවාම මේ දැන් මෙතන කැම්ප් එක. ආන් අතන මට පේනවා වොටර්ෆෝල් එක. එතන තියෙනවා පරණ බිල්ඩිමක්. ඉතින් වාහනේ නවත්තලා වෙනකොට මොකද මෙතන එනවා ලස්සන වතුර පාරක්. මම වතුර පාර පෙන්නන්නකො මුලින්ම. ඉතින් මම මේ වතුර පාර දැකලා තමයි නැවැත්තුවේ. මොකද පාරේ මෙහෙම යනකොට දකුණු පැත්තේ තමයි වොටර්ෆෝල් එක පෙන්නන්නේ. ඉතින් වොටර්ෆෝල් එක මෙතන ලොකු වතුර පාරක් යනවා මෙතන පාරේ එහා පැත්තේ. ඉතින් මෙතන තියෙනවා පොඩි එකක්. ඉතින් මම මේක දැකලා නැවැත්තුවා. මෙන්න මෙතන උඩ මට පේනවා ගස් අස්සෙන් ලා වොටර්ෆෝල් එකක් තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ උඩට යනවා වතුර පාර ෆලෝ කරගෙන. මේ ඒරියාස් නම් මහා ලස්සනයි ගයිස්. මේ බලන්න අවුව තිබ්බා නම් සුපර්. මට මෙතෙන්දි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මේ කැමති නම් මගේ වචන විශ්වාස කරන්න මේකට. දැන් මම මේ කිර්ගිස්තාන් ඇවිල්ලා ඉන්නේ ඕටම් එකේ. ඕටම් වින්ටර් අතරමැද. ඕටම් එක ඉවරයි දැන්. ඉතින් මේ කාලෙට කිර්ගිස්තාන් වල තියෙන වෙනම කලර් සෙට් එකක්. ඒ කියන්නේ ගස්වල කොළ හැලිලා ඊට පස්සේ තනකොළ දුඹුරු පාට වෙලා එහෙම කලර් සෙට් එකක් තියෙන්නේ. ඉතින් ඕටම් එකේ ඒ ලෑන්ඩ්ස්කේප් කැමති කට්ටියට මේ ටයිම් එක පර්ෆෙක්ට් ටයිම් එක. හැබැයි ඔගොල්ලෝ ලස්සන මාර කලර්ෆුල් කොළ පාටට රතු පාට එක මල් පිපිලා එක පාට මල් අන්න එහෙම කලර්ස් වලට නම් අප්‍රේල් මැයි ජූනි ඔන්න ඔය වගේ කාලේ පර්ෆෙක්ට්. මම මේ යන කිර්ගිස්තාන් සමහර විට ඔයාලට පේන්නේ නැතුව ඇති කැමරාවෙන්. මොකද මම රෙකෝඩ් කරපු ෆුටේජ් මම බැලුවාම මට පේනවා මම ඇහෙන් දකින්න දේ කැමරාවට පේන්නේ නැහැ කියලා. හැබැයි මම මෙහෙම සාරාංශයක් ඉදිරි කියන්න. ඕගොල්ලෝ ට්‍රැවල් කරන්න කැමති නම් පිටරටවල ට්‍රැවල් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් කිර්ගිස්තාන් අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ ලිස්ට් එකට දාගන්න. මේක අනිවාර්යෙන් කරන්න වටින රටක්. ඒ තරම් ලස්සනයි. ඕගොල්ලොන්ට මේ විශේෂයෙන් තැන්වල හොයාගෙන යන්න ඕනේ නැහැ. ඇවිල්ලා කිර්ගිස්තාන් බිෂ්කෙක් වලට ඇවිල්ලා වාහනයක් හයර් කරලා ඩ්‍රයිව් කරා නම් ඇති. ඔය ආතපද ඉබාගාතේ ඩ්‍රයිව් කරන්න. ඉබාගාතේ ඩ්‍රයිව් කරා නම් ඒ හොඳටම ඇති. සිටි එක පැනලා සිටි එකෙන් විනාඩි 30ක් ගියපුවාම කෙලින්ම එතනින් පටන් ගත්තාම කෙලින්ම ඔයගොල්ලෝ වින් ස්ක්‍රීන් එක හරහා මූවි එකක් බලනවා වගේ. ඒ තරම් ලස්සනයි. බලන තැන වෙනස්. බලන තැන සීනරිස්. දැන් මේ බලන්න මේ පැත්ත. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒක මට ඇත්තටම කැමරාවට ගන්න බෑ. ඇයි දන්නේ නැහැ. මම try කරා එක දේවල් වලින්. මම ෆෝන් එකෙන් වීඩියෝ කරා, මේකෙන් කරා, DSLR එකෙන් කරා, මොකෙන් කරත් මම ඇහෙන් දකින්න දේ මට ගන්න බෑ කැමරාවට. ඒක ඇයි දන්නේ නැහැ. මොකද හේතුව කියන්න මම දන්නේ නැහැ. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් කිර්ගිස්තාන් ඕගොල්ලොන්ගේ ට්‍රැවල් ලිස්ට් එකට දාගන්න. මේ රටට එන්න වටිනවා. ඇවිල්ලා මේක ඇත්තටම මාසයක් දෙකක් ටයිම් ස්පෙන්ඩ් කරත් බලන්න දේවල් තියෙනවා, ලස්සන තැන් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් දාගන්න. ඒ තරම් ලස්සනයි.
දැන් කසකස්තාන් මං හිටියේ මාසකට කෙට්ටු වෙන්න. ඉතින් මට දැන් හිතෙනවා මං අපරාධේ කසකස්තාන් එච්චර කාල හිටියේ කියලා. මොකද කසකස්තාන් ලස්සනයි. හැබැයි ඒ ලස්සන පැතිරිලා තියෙන තැන් වලට යන්න ඕනේ. මොකද කසකස්තාන් ගොඩාක් ලොකුනේ රට. ඉතින් එතකොට ගොඩක් තැන් වලට යන්න ඕනේ ඈතට. මේක එහෙම නෑ. මේක සිටි එකකින් පැය භාගයක් ගියපු වෙලේ ඉඳන් බලන අත එකම වගේ ලස්සනයි. ඒ කියන්නේ ලස්සන තැන් අමුතුවෙන් හොයාගෙන යන්න ඕනේ නැහැ. ඉතින් ඔක තමයි කියන්න ඕනේ. ඉතින් මෙන්න හයික් එක. මේ උඩට තමයි යන්නේ. සෑහෙන උඩක් තියෙනවා. තුම ලස්සනක් තියෙන්නේ. Wow. සෑහෙන කන්දක් තියෙනවා ගයිස් නගින්න. හැබැයි ලස්සන නිසාද පොත් මේක දැනෙන්නේ. ලස්සන තැනක් ගයිස්. පුදුම ලස්සන. මෙතන දියැලට වඩා ලස්සන මේ මෙතන හැදිලා තියෙන විදිහ. මේ ගස් සෙට් එකත් එක්ක මේ අමුතු කොල් ටිකක් තියෙනවා ඒක. ඉතින් මේකේ මේ දැන් මම ආවේ පල්ලෙහාට. මේක උඩට යන්න වෙනම ට්‍රක් එකක් තියෙනවා. උඩට ගිහිල්ලා අර අතන්ට යන්න පුළුවන්. යන්නත් හිතනවා වැස්සට තැන් ලයින් එකක් තියෙනවා හැබැයි. වතුර රස්නේද බලමු. අම්මෝ රස්නේ. අත රතු පාට වුණා. රස්නේ වැඩි කමට. කෙලින්ම ආදින් අයිස් බාත් එකක් තමයි මේක නම්. Wow. Mana tanah? Enak. Let's go to the next one. ඊළඟ තැනදී හම්බෙමු කිව්වට ඊළඟ තැන තියෙන්නේ එහා පැත්ත. දැන් මට ඒක මැප් එකේ පොඩ්ඩක් බලද්දී උදේ මිස් වුණා. දැන් එක බලපු වෝටර්ෆෝල් එක තියෙන්නේ මෙතන. අනිත් වෝටර්ෆෝල් එක තියෙන්නේ මෙතන එහා පැත්තේ. ඉතින් මම ඇවිල්ලා වාහනට ඇවිල්ලා යන්න ගිහිල්ලා ආයෙ මැප් එක බලද්දී තමයි තේරුනේ ඒක මෙතන තියෙන්නේ කියලා. ඉතින් මේ බලන්න මේවා සමය එකේ කොච්චර හැපනින් ඇද්ද මෙතන. සමයක මාර විදිහට මේවා බිසි ඇති. හේතුව දැන් මෙතන මම යර්ට්ස් ගහලා මිනිස්සුන්ට ඉන්න. මෙතන එහා පැත්තේ තියෙනවා හොලිඩේ හවුස් සෙට් එක. හොලිඩේ හවුස් 15ක් 20ක් විතර තියෙනවා එහා පැත්තේ. ඉතින් මම හිතන්නේ මේ ප්ලැට්ෆෝම් වලත් උඩ මොනවා හරි ගහලා එහෙම ඉන්න ඒවා මේවා එක්කෝ මේ වින්ඩෝ එකට ගලවලා මොනවා හරි එහෙම සීන් එක. ඉතින් ඔව් සමයක පුදුම බිසි ඇති. මොකද මේකේ උඩ මේ පැත්තට ගිහපුවම කැම්ප් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. දැන් මේකේ උඩ ග්ලාසියර්ස් තියෙනවා. මෙතන හැපෙතෙත් එහෙමයි.
දැන් මේ කන්දේ තුල ස්නෝ තියෙනවා. ඉතින් දැන් මං ඇවිල්ලා ඉන්නේ ඕෆ් සීසන්. මොකක්වත් නැත. පුංචි දියලි පොඩ්ඩක් තියෙනවා. මම දන්නේ මේකද බාන්නේ කියලා. ඉතින් මෙතන මේක තව උඩට යන්න තියෙනවා. සමහර උඩත් එකක් ඇති. අම්මෝ දියල් උඩ ඉන්නේ. හයි දියල් උඩ ඉන්නේ. පල්ලෙහාම වලට පෙනුනේ මෙන්න මේකේ උඩ. මෙතන එතනින් උඩ. වතු